කතකාචාර්යතුමීටත් වෙනවා. මේක හරහා නිර්මාණය වුණා කියලත් අපිට හිතෙනවා. මම හිතන්නේ ඇත්තටම විහිළුවට කිව්වත් අපි මෙම අපහසු කටයුත්ත මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති හීල්ස් දෙක ටිකක් මෙන්න කකුලක් ගිනි අරගෙන යනවා. කකුලක් ගිනි අරගෙන. ඒක තමයි වැඩේ. ඕක තමයි ප්‍රශ්නේ. ඔවුන් නර්තන ඇත්තටම නර්තනයන් ඉදිරිපත් කරනකොට ඒ අලංකාර කරගන්න ඕනෑම නර්තන කණ්ඩායමක් අවුරුද්දෙන් අවුරුද්දට විචිත්‍ර වූ කොටස් ඒ සඳහා ඇතුළත් කරනවා. ඇත්තටම අපි ගිය සැරේ පෙරහැරේදී නොදැක්ක මේ බොර කකුල් අලංකාර බොර කකුලක් මේ සැරේ පෙරහැරට සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තට මේක හරිම අලංකාරයි. ඒක ගිනි තියාගත්තද ගිනි අරගත්තද කියලා ඒ ප්‍රශ්නේ. බොහොම වුණත් මම හිතන්නේ ඉදිරියට එන්නට එපා. තව නැටුම් එනවා. මාර්ගය ඊට දෙන්න.